සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ එළියෙන් එන ශබ්ද බද්ද ගැන නම් එච්චර හිතන්න එපා. ඉතින් වෙනදට අලුත් PCB එකක් එක්ක අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද මේ PCB එක නම් කලින් වීඩියෝ එකකින් කරපු PCB එකක්. මේක TDA 2050 2.1 subwoofer PCB එකක්. ඇත්තරම මේකේ හොඳ bass output එකක් තියෙනවා. මොකද TDA 2050 bridge amplifier එකක් bass පැත්තට පාවිච්චි කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය වොට් 50ක් වොට් 60ක් වගේ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම වොයිස් පැත්තට TDA 2050 IC දෙකක් පාවිච්චි කරලා තියෙන නිසා හොඳ වොයිස් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 10ක වගේ ස්පීකර්ස් දෙකක් එක පැත්තකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වොයිස් පැත්තට ස්පීකර්ස් හතරක්ම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා දැකලා ඇති සබ්වූෆර් වල වෙනම සිංගල් සප්ලයි ඉන්පුට් එකක් තියෙනවා. ඔයාලා කඩෙන් ගන්න සබ් වල ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙනවා සිංගල් සප්ලයි අවුට්පුට් එකක්. ෆ්‍රොන්ට් පැනල් එකේ තියෙන USB කිට් එක වගේ වැඩ කරන්න. ඉතින් ඒ විදිහටම මේ PCB එකේත් මම වෙනම සිංගල් සප්ලයි ඉන්පුට් එකක් තියලා තියෙනවා. මේ හැම දෙයකින්ම කරන්නේ සවුන්ඩ් එක ක්වොලිටි කරන එක. ඉතින් මෙතන තියෙනවා ඩුවල් සප්ලයි ඉන්පුට් එක 12.12. ඒ වගේම මේකේ හොඳ ෆිල්ටරින් කැපැසිටර්ස් ටිකකුත් මම පාවිච්චි කරලා තියෙනවා. මේකේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ PCB එක ඔන් කරාට පස්සේ කිසිම හම් එකක් නොයිස් එකක් එන්නේ නැහැ. සවුන්ඩ් ගොඩක් ක්වොලිටි. ඉතින් PCB ක්වොලිටියයි සවුන්ඩ් ක්වොලිටියයි දෙකම ගැන හිතලා මම හිතුවා ඔයාලට සබ් එකක්ම ඩිසයින් කරලා පෙන්නන්නම් කියලා. ඉතින් මම සබ් එක ඩිසයින් කරලා තියෙන්නේ. මම ඔයාලට ඒක ගැන පෙන්නන්නම්. ඉතින් මේක තමයි මම ඩිසයින් කරා ගියපු සබ්වූෆර් එක. මේකේ බේස් ස්පීකර් එකයි බේස් කවුලුවයි දෙකම සබ් එකේ ඉස්සරහා පැත්තට එන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද බේස් අවුට්පුට් එක ඉස්සරහින් ගන්න ඕන නිසා. හරි. ඉතින් මේ බොක්ස් එකේ පළල අඟල් 8ක් තියෙනවා. උස අඟල් 15ක් තියෙනවා. ඒ වගේම දිග අඟල් 13.5ක් තියෙනවා. ඔයාලට හදා ගන්නවා නම් ඔන්න මිනුම් ටික හදා ගන්න පුළුවන්. ඉතින් මේක කඩෙන් ගත්තා වගේ ඇත්තරම ලස්සනට තියෙනවා. මේක ගෙදර හදපු එකක්ද කියලා හොයන්නවත් බෑ. මේක හදවුවේ වඩු බාස් කෙනෙක්. ඉතින් එයාට කියලා තමයි මම මේක හදාගත්තේ. මම එයාට දිග පළල උස දුන්නාට පස්සේ එයා මම හිතුවටත් වඩා හොඳට මේක ලස්සනට හදලා දුන්නා. ඉතින් මහතුන් අයියට තමයි මේ බොක්ස් එකේ ෆුල් ක්‍රෙඩිට් එක යන්න ඕනි. හරි. ඉතින් ඔයාලත් හදා ගන්නවා නම් මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ PCB එකේ තියෙන ක්වොලිටි එකත් එක්ක තමයි මම හිතුවේ 2.1 සබ්වූෆර් එකක් හදලා ඔයාලට පෙන්නන්නම් කියලා. මොකද හොඳ සවුන්ඩ් අවුට්පුට් එකක් හොඳ ක්වොලිටි එකත් එක්ක ගන්න පුළුවන්. ඒ වගේම වොයිස් එක අඩු වැඩි කරන්න පුළුවන් නිසා ඔයාලට ගෙදර වොයිස් එක ටිකක් අඩු කරලා බේස් එක ටිකක් වැඩි කරලා නිදහසේ හොඳ සින්දුවක් අහන්න පුළුවන්. හරි. අපි බලමු මේකේ පිටිපස්ස කොහොමද කියලා. හරි. මේ විදිහට තමයි ඉතින් PCB එක සබ් එකට හයි කරලා තියෙන්නේ. ඉතින් PCB එකට ආධාර එකක් වෙන විදිහට ලෑල්ලක් හයි කරලා තියෙනවා. ඉතින් PCB එකේ මම හෝල් තියලා තියෙනවා මේ ලෑල්ලට හයි කරන්න. මොකද මේ PCB එක ටිකක් දිග නිසා මේකට ආධාර එකක් එන විදිහට තමයි මම මේක ඩිසයින් කරලා තියෙන්නේ. හරි. ඉතින් යට තියෙනවා 3 ඇම්පියර් ට්‍රාන්ස්ෆෝමර් එකක්. මොකද TDA 2050 පාවිච්චි කරනවා නම් ඇම්පියර් 3කවත් ට්‍රාන්ස්ෆෝමර් එකක් පාවිච්චි කරන්න ඕන නිසා. හරි. මැද තියෙනවා තව චූටි PCB එකක්. ඒක තමයි ෆ්‍රොන්ට් එක. ඉතින් ඒකේ වොලියුම් කන්ට්‍රෝල් එක වොයිස් කන්ට්‍රෝල් එක තියෙනවා. මම ඩිසයින් කරන හැම PCB එකකටම මෙන්න මේ PCB එක හයි කරන්න පුළුවන් වෙන විදිහට තමයි මම ඩිසයින් කරන්නේ. මොකද ඒක තමයි මම ෆ්‍රොන්ට් එකට පාවිච්චි කරන නිසා. ඒ වගේම මේකට 5 වෝල්ට් ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. 12 වෝල්ට් ඉන්පුට් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල් වටේට ලයිට් සෙට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති සබ්වූෆර් වල ඉස්සරහා ලයිට් ටිකක් පත් වෙන. ඉතින් ඒකට එන විදිහට තමයි මම මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම 2200 කැපැසිටර් එකක් මයිල් එකක් පාවිච්චි කරලා තියෙනවා. USB කිට් එකක් වගේ හයි කරගන්න ස්මූතින් වලට ඕන නිසා. හරි. ඉතින් මේ විදිහට තමයි ඉන්නේ හීට් සින්ක් එක. මේ ගන්න හීට් සින්ක් එකක්වත් මේකට පාවිච්චි කරන්න ඕනේ. මොකද මේකේ IC 4ක් තියෙනවා. IC ගොඩක් රත් වෙනවා සවුන්ඩ් ගොඩක් වැඩි කරනකොට. ඉතින් මෙහෙම තමයි පිටිපස්සහ තියෙන්නේ. මෙතන තියෙන්නේ සුදුයි රතුයි AUX ඉන්පුට් එක. ඒ වගේම ඊට මෙහා පැත්තෙන් තියෙන්නේ audio output එක. ඒ වගේම උඩම තියෙන්නේ ඔයාලට පේනවා ඇති උඩම තියෙන්නේ බේස් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ වොයිස් කන්ට්‍රෝල් එක. ඊට පස්සේ තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක. ඉතින් මම මේ පිටිපස්සේ ලෑල්ල නම් CNC වලින් කපන්නම් කියලා තමයි හිතන් ඉන්නේ. මොකද ඩ්‍රිල් එකෙන් මේ සිදුරු හතර එක ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම වොලියුම් කන්ට්‍රෝල් එහෙම තව ටිකක් බහින්න ඕනේ. මේ ලෑල්ල ඝනකම නිසා වොලියුම් කන්ට්‍රෝල් ටික බස්සන්න ටිකක් අමාරුයි. ඉතින් CNC වලින් හොඳ ලෑල්ලක් ඩිසයින් කරලා කපා ගන්නම් කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ බොක්ස් එක. මම ආපහු චුට්ටක් මතක් කරන්නම්. මේක අඟල් 8ක් පළලයි. ඒ වගේම අඟල් 15ක් උසයි. 13.5ක්
දිග තියෙනවා. MDF බෝඩ් එක පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලත් MDF බෝඩ් එක පාවිච්චි කරන්න. ඝනකම මිලිමීටර 11ක් තියෙනවා. සාමාන්‍යයෙන් ඝනකම වැඩි වෙන තරමට හොඳයි. ඝනකම අඩු වුණොත් දෙදුරුම් එන්න පුළුවන් නිසා. හරි අපි සවුන්ඩ් ටෙස්ටිං එකක් බලමු. හරි ඉතින් අපි බලමු සවුන්ඩ් ටෙස්ටිං එක කොහොමද කියලා. ඉතින් ඊට කලින් මම ඔයාලට කියන්න ඕනේ හෑම් ෆ්‍රී එකක් වගේ පාවිච්චි කරන්න සවුන්ඩ් ටෙස්ටිං එක බලන්න ඕන නිසා. ඉතින් ස්පීකර් එක පේන විදිහට මම පොඩ්ඩක් තියන් ඉන්නම්. එතකොට ඔයාලට ස්පීකර් එකේ වේරියේෂන් එකමුත් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හරි මම වොයිස් එකත් පොඩ්ඩක් වැඩි කරලා ඉක්මනට අඩු කරලා දාන්නම් ඔයාලට වොයිස් අවුට්පුට් එක කොහොමද කියලා බලා ගන්න ඕන නිසා. I'm so lonely, can I endure? I'm so lonely. Can I endure? Come and save me. හරි ඉතින් ওই විදිහට තමයි වොයිස් අවුට්පුට් එකයි බේස් අවුට්පුට් එකයි තියෙන්නේ. පුළුවන් නම් හෑම් ෆ්‍රී එකක් වගේ පාවිච්චි කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වොයිස් ක්වොලිටි එක කොහොමද කියලා බලා ගන්න. හරි සවුන්ඩ් ටෙස්ටිං එක ඉතින් ওই විදිහට තමයි තිබ්බේ. ඔයාලා හෑම් ෆ්‍රී එකක් ගහලා අහන්න. එතකොට ඔයාලට බේස් අවුට්පුට් එක හොඳට අහගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ PCB එක මම ටෙස්ට් කරලා ගොඩක් ටෙස්ට් කරලා ඩිසයින් කරපු එකක්. ඉතින් ඒක ඒ නිසා මෙහි හදපු එකක්. ඒ වගේම මේ සබ් එකත් මෙහි හදපු එකක්. ඉතින් මේ සබ් එක ඔන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා. මං හිතනවා ඔයාලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන නම අහන්න ගොඩක් ආසයි ඇති කියලා. ඉතින් මේ සබ් එක මට මේ බොක්ස් එක හදලා දුන්නේ මහතුන් අයියා. ඉතින් එයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට මට මේක හදලා දුන්න එක ගැන. ඒ වගේම මම ගොඩක් දේවල් YouTube එකෙන් ඉගෙන ගන්නවා. YouTube එකේ ලංකාවේ දක්ෂ තාක්ෂණික channel කරගෙන යන කට්ටිය ඉන්නවා. ඉතින් ගොඩක් දක්ෂ කට්ටිය. ඒ කට්ටියගෙමුත් මම ගොඩක් වීඩියෝ බලලා සමහර දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඒ කට්ටියටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම මේකේ front දෙක left right front speakers දෙකත් හදලා මම ඔයාලට වීඩියෝ එකක් පස්සේ දවසක අරගෙන එන්නම්. ඒ වගේම තව පොඩි PCB කීපයක් එන්නත් තියෙනවා. TDA 2030 bridge amplifier එකක් තියෙන sub එකක්කුයි TDA 2050 මීට වැඩිය පොඩි කරපු සබ් සර්කිට් එකකුයි දෙකක් එන්න තියෙනවා. ඉතින් ඒ දෙක ආපුවාම ඒ දෙකත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් සියලු දෙනාට බොහොම ස්තුතියි.